සත්කාරය. විපතටපත් අපේ සහෝදර ජනතාව වෙනුවෙන් ඔබේ හෘදයාංගම පරිත්‍යාග කොළඹ හත ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රය වෙත ගෙනවිත් බාර දෙන්න. අපි නැවතත් සම්බන්ධතාවය ලබා ගන්නේ ජාතික රූපවාහිනිය ආලින්ද පරිශ්‍රයේ සිට. ඔබ දන්නවා පසුගිය දින කිහිපයේ අපේ රටට බලපාපු අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක ගණනාවක අපේම සහෝදර ජනතාව මේ වන විට පීඩාවට පත් වී සිටින්නේ, ආපදාවට පත් වී සිටින්නේ. ඒ නිසා ජාතික රූපවාහිනිය අපේ සමාජ සත්කාරක වැඩසටහන නොසිදෙන දයාව ක්‍රියාත්මක කරේ අපේම සහෝදර ජනතාවගේ ජීවිත නැවතත් නගා සිටුවීම සඳහා. අපි පුංචි පණිවිඩයක් පමණයි ජාතික රූපවාහිනිය ඔස්සේ ලබා දුන්නේ. අපේ රටේ අපේ ඒ තිබෙන මනුස්සකම දකින්න පුළුවන් වුණු අවස්ථාවක් තමයි ජාතික රූපවාහිනිය ක්‍රියාත්මක කරපු මේ නොසිදෙන දයාව ක්‍රියාන්විතයත් එක්ක බොහෝ පිරිසක් අපිත් එක්ක එකතු වුණා. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අපට ආධාර උපකාර අරගෙන ආවේ ජාතික රූපවාහිනිය පිළිබඳව දැඩි විශ්වාසයක් තබමින්. ඔබ මේ දකින්නෙත් මේ මොහොතේ ජාතික රූපවාහිනියට තවත් ආධාර ප්‍රමාණයක් රැගෙන ආපු පිරිසක්. එහිදී අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කැස්බෑව ගයිඩන්ස් ජාත්‍යන්තර පාසලේ අපි ආදරණීය දූල පුතාලා, ඒ වගේම ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් ඒකරාශී වෙලා ඔවුන් විසින් ඒකරාශී කරපු ඒ වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය වන ද්‍රව්‍ය තමයි මේ මොහොතේ ජාතික රූපවාහිනියේ නොසිදෙන දයාව වැඩසටහනට ලබා දෙන්නේ. ගරු විදුහල්පතිතුමිය ශ්‍රී චන්ද්‍රගුප්ත මහත්මිය විසින්, ඒ වගේම ඒ දරුවන් විසින් නිල වශයෙන් ඒ අවස්ථාව සනිටුහන් කරන අවස්ථාව තමයි ඔබ මේ අවස්ථාවේදී දකින්නේ. ජාතික රූපවාහිනියත් එක්ක අපිව විශ්වාස කළා. ඔවුන් මේ හැම දෙයක්ම නොසිදෙන දයාවට ලබා දුන්නා. ගරු විදුහල්පතිතුමිය ඉන්නවා, ශිරෝමී චන්ද්‍රගුප්ත මහත්මිය. මම කැමති ඔබතුමියගෙන් දැනගන්නට මේ අවස්ථාවට ජාතික රූපවාහිනිය තෝරගත්තේ ඇයි? ඒ වගේම මේ ස්ථානයේ තිබෙන ද්‍රව්‍ය මොනවද? ඒ වගේම මේ දරුවන් එක්ක කොහොමද මේ වැඩ කටයුත්ත සංවිධානය කළේ ඔබතුමිය? අපි ඇත්තටම ගයිඩන්ස් ජාත්‍යන්තර පාසලේ දරුවෝ, දෙමව්පියෝ, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම සහභාගීත්වයෙන් තමයි මේ වැඩසටහනට අපි සහභාගී වුණේ. මේ අවස්ථාවේදී අපි වියලි ආහාර ද්‍රව්‍ය කියන්නේ හාල්, අල, ලුණු, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලම මේ කියන්නේ කිරිපිටි, පිටි ඒ වගේ જાති එකතු කරලා තමයි මේ ආහාර සකසලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ නොසිදෙන යන්ත්‍ර වැඩසටහනට ජාතික රූපවාහිනිය කරන මේ සත්කාරය දැකලා තමයි අපි මේ අවස්ථාව ජාතික රූපවාහිනිය තෝරාගත්තේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. අනිවාර්යයෙන්ම ඔබ ස්තුතියි ජාතික රූපවාහිනිය කෙරෙහි ඔබ තබපු විශ්වාසයට. අපි ඊටමත් හොඳින් මේ සියල්ල කළමනාකරණය කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය ඇතුව අපේ රටේ විපතරපත් වුණු ජනතාවට ඊටමත්ම ක්‍රමානුකූලව මේ ආධාර බෙදා දීමේ කටයුතු ජාතික රූපවාහිනිය සිදු කරනවා. ඉතින් අපි ආරාධනා කරන්නේ අපිව නරඹන හැම කෙනෙකුටම ජාතික රූපවාහිනියත් එක්ක බොහොම විශ්වාසයෙන් එකතු වෙන්න, අපේ රටේ සහෝදරත්වය ඉදිරියට ගෙන යන්නට, අපේ තිබෙන ඒ කෘතගුණ දැලකීම තවදුරටත් ඉදිරියට රැගෙන යන්නට මේ වගේ ජාතික රූපවාහිනියත් එක්ක එකතු වෙලා නොසිදෙන දයාවට ඔබේ ආධාර උපකාර ලබා දෙන්න කියන ගෞරවනීය ආරාධනාව කරමින් නැවතත් සම්බන්ධතාවය අපි ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරියට. නොසිදෙන දයාව රූපවාහිනී සමාජ සත්කාරය.